ආයිබෝන් වත් ව්‍යාපාරයක් පටන් අරගෙන ඉන්න කෙනෙක්ද? එහෙමත් නැත්නම් අනාගතයේදී කුඩා ව්‍යාපාරයක් පටන් ගන්න හිතන් ඉන්න කෙනෙක්ද? එහෙමත් නැත්නම් මොන වගේ ව්‍යාපාරයක්ද පටන් ගන්න කියලා කිසිම අදහසක් නැතුව ඉන්න කෙනෙක්ද? ඒ මොන විදිහේ කෙනෙක් වුණත් ඔයාට බිස්නස් එකක් පටන් ගන්න, ඔයාගේ පටන් ගත්ත ව්‍යාපාරය සාර්ථක කරගන්න, එහෙමත් නැත්නම් ග්‍රෝ කරගන්න ඉතාම වටින වීඩියෝ එකක් තමයි අපි අද ඔයාලට අරගෙන ආවේ. අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ කොහොමද ඔයාලට ව්‍යාපාරයක් පටන් ගන්න, ඔයාගේ පටන් ගත්ත ව්‍යාපාරය දියුණු කරගන්න 105ක වගේ ඉතාම අඩු පොලියකට බැංකු ණයක් ලබා ගන්න කියලා. ඉතින් අපි මේ වීඩියෝ එකේදී ප්‍රධාන කොටස් 4ක් කරා කතා කරනවා. මොකක්ද මේ ලෝන් එක? කාටද මේ ලෝන් එක ගන්න පුළුවන්? මොන බැංකුව වලින්ද ඔයාලට මේ ලෝන් එක ගන්න පුළුවන් සහ ඔයා කොහොමද මේ ලෝන් එකට හරියට ඇප්ලයි කරන්න කියලා. ඉතින් ඔයා මේ වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවොත් අනිවාර්යයෙන්ම ඔයාටත් පුළුවන් නිවැරදිව මේ ලෝන් එකට ඇප්ලයි කරලා ඔයාගේ බිස්නස් එක පටන් ගන්න, ඔයාගේ පටන් ගත්ත බිස්නස් එක ග්‍රෝ කරගන්න අවශ්‍ය මුදල් හොයාගන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරන්න ඕනේ ඔයා මේ වගේ වටින වීඩියෝස් ඉස්සරහටත් බලන්න කැමති නම් දැන්ම අපිව subscribe කරලා තියාගන්න. මුලින්ම අපි බලමු මොකක්ද මේ ලෝන් ස්කීම් එක කියලා. අපි අද කතා කරන්නේ MSCM එහෙමත් නැත්නම් ශුද්‍ර කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර දිරිගැන්වීමේ අරමුණින් සංවර්ධන මුදල් දෙපාර්තමේන්තුව මුදල් සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන MSME+ ලෝන් ස්කීම් එක ගැන. මේ සම්පූර්ණ ණය ව්‍යාපෘතිය සඳහා රජය විසින් රුපියල් බිලියන 25ක් වගේ ඉතාම විශාල මුදලක් වෙන් කරලා තියෙනවා. ඉතින් ඒක නිසා ඔයා මේ ලෝන් එකට හරියට ඇප්ලයි කරොත් අනිවාර්යයෙන්ම ඔයාටත් මේ ලෝන් එක පාස් කරගන්න පුළුවන්. මේ ලෝන් එකේදී එක් ව්‍යවසායකයෙක්, ඒ කියන්නේ ඔයා වගේ කුඩා ව්‍යාපාරිකයෙක් සඳහා රුපියල් මිලියන 25ක් දක්වා තමන්ගේ ව්‍යාපාරය දියුණු කරගන්න අවශ්‍ය ණය මුදල් ලබා ගන්න පුළුවන්. ඉතින් මම මේ කියන්නේ හැමෝටම රුපියල් මිලියන 25 ගානේ ගන්න පුළුවන් කියලා නෙමෙයි. උපරිම රුපියල් මිලියන 25ක් වෙනකන් එක් පුද්ගලෙක්ට ගන්න පුළුවන් කියලා. ඉතින් ඔයාගේ ව්‍යාපාරයට ගන්න පුළුවන් උපරිම ණය මුදල කොච්චරක් වගේද කියලා අපි ඉස්සරහට කතා කරමු. ඒ වගේම තමයි සමහරක් ව්‍යාපාර සඳහා 3%ක් වගේ ඉතාම අඩු පොලියකටත් ණය ලබා ගැනීමේ හැකියාව මේ ලෝන් ස්කීම් එකේදී තියෙනවා. මේ MSCM+ ලෝන් ස්කීම් එක හරහා අඩු පොලියකට ව්‍යවසායකයන්ට ණය ලබා දීම වගින් රජය බලාපොරොත්තු වෙන්නේ කුඩා ශුද්‍ර සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර දිරිගැන්වීම, කුඩා ව්‍යාපාර විවිධ අර්බුදවලට මුහුණ දීලා තියෙන අවස්ථාවන් වලදී ඔවුන්ට උදව් කිරීම සහ ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා ව්‍යවසායකයන්ට අවශ්‍ය මූල්‍ය ප්‍රාග්ධනය ලබා දීම. හරි, දැන් අපි බලමු මේ ලෝන් එකේ තියෙන ප්‍රධාන ටයිප්ස් මොනවද කියලා. අපිට මේ MSCM+ ලෝන් ස්කීම් එකේදී ප්‍රධාන ටයිප්ස් දෙකක් බලා ගන්න පුළුවන්. පළවෙනි ටයිප් එක තමයි ඉන්වෙස්ට්මන්ට් ලෝන්ස්. ඉන්වෙස්ට්මන්ට් ලෝන් කියන්නේ ඔයාගේ ව්‍යාපාරයේ අනාගතය සඳහා අවශ්‍ය වත්කම් මිලදී ගැනීම සඳහා ලබා දෙන ණය මුදල්. ඒ කියන්නේ ඔයාගේ ව්‍යාපාරයට අවශ්‍ය විවිධ යන්ත්‍ර සූත්‍ර මිලදී ගන්න, ව්‍යාපාරයට අවශ්‍ය භාණ්ඩ එහෙමත් නැත්නම් ඉක්විප්මන්ට්ස් මිලදී ගන්න, ඔයාගේ බිස්නස් එකට අලුත් බිල්ඩින් එකක් හදන්න, ඔයාගේ බිස්නස් එකට අවශ්‍ය ටෙක්නොලොජිස් අරගෙන එන්න වගේ දේවල් වලට ලබා දෙන ණය මුදල්. දෙවැනි ටයිප් එක තමයි වර්කින් කැපිටල්ස්. ව්‍යාපාරයේ එදිනදා කටයුතු පවත්වාගෙන යන්න, ව්‍යාපාරයේ ඇතිවන මූල්‍යමය ගැටලු විසඳ ගන්න, ව්‍යාපාරය කඩා වැටෙනවා නම් ඒ සඳහා අවශ්‍ය මුදල් එකතු කරගන්න ලබා දෙන ලෝන් ටයිප් එක තමයි වර්කින් කැපිටල් ලෝන්ස් කියලා හඳුන්වන්නේ. ඉතින් ඔයාලට පුළුවන් අපි මේ ප්‍රධාන ටයිප්ස් දෙකේ තියෙන ඕනම අවශ්‍යතාවයක් සඳහා මුදල් රැස් කරගන්න මේ MSCM+ ලෝන් ස්කීම් එකට ඇප්ලයි කරන්න. දැන් අපි බලමු කාටද මේ ලෝන් එකට ඇප්ලයි කරන්න පුළුවන් කියලා. මේ ලෝන් එක සඳහා නිෂ්පාදන සේවා, ටුවරිසම්, කෘෂිකාර්මික දීවර, ඇඳුම් සම්බන්ධ ව්‍යාපාර, අපනයන ව්‍යාපාර, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ව්‍යාපාර සහ විශේෂයෙන්ම කාන්තාවන් විසින් පවත්වාගෙන යන ඕනම ව්‍යාපාරයකට ඇප්ලයි කරන්න පුළුවන්. නමුත් ට්‍රේඩිං, ලීසිං සහ රෙන්ටිං වගේ බිස්නස් කරන අයට මේ ලෝන් එකට ඇප්ලයි කරන්න බෑ. ඒ වගේම තමයි අපි මේ පුළුවන් කියලා කතා කරපු කැටගරි වලත් මෙන්න මේ කොන්දේසි සම්පූර්ණ කරලා තියෙනවා නම් විතරයි ඔයාට ඇප්ලයි කරන්න පුළුවන් වෙන්නේ. පළවෙනි කන්ඩිෂන් එක තමයි ඔයාට මේ ව්‍යාපාර ණය සඳහා ඇප්ලයි කරන්න නම් අවම වශයෙන් ඔයා ව්යාපාරය ආරම්භ කරලවත් තියෙන්න ඕන. ඉතින් ඔයා තවම ව්‍යාපාරයක් ආරම්භ කරලා නැත්නම් බය වෙන්න එපා.
අපි වීඩියෝ එකේ අන්තිමට කියන්නම් කොහොමද තවම ව්‍යාපාරයක් ආරම්භ කරලා නැති වුණත් මේ ලෝන් එකට ඇප්ලයි කරන්න කියලා. දෙවැනි කන්ඩිෂන් එක තමයි ඔයාගේ ව්‍යාපාරය අනිවාර්යෙන් ලියාපදිංචි කරලා තියෙන්න ඕන. ඒ ගැනත් අපි වීඩියෝ එකේ අන්තිමට කතා කරමු. තුන්වෙනි කන්ඩිෂන් එක තමයි ඔයාගේ ව්‍යාපාරයේ වාර්ෂික පිරිවැටුම රුපියල් බිලියනයට වඩා අඩු වෙන්න ඕන. ඒ කියන්නේ ව්‍යාපාරයේ සම්පූර්ණ ආදායම අවුරුද්දකට රුපියල් බිලියනයකට වඩා අඩු වෙන්න ඕන. මොකද රුපියල් බිලියනයකට වඩා වැඩියෙන් ආදායමක් උපයන ව්‍යාපාර කුඩා සහ මධ්‍ය පරිමාණ ගණයට අයිති වෙන්නේ නැහැ. හතරවෙනි කන්ඩිෂන් එක තමයි ඔයාගේ ව්‍යාපාරයේ සේවකයන් ප්‍රමාණය 200ට වඩා අඩු වෙන්න ඕන. මෙන්න මේ කොන්දේසි ටික සම්පූර්ණ කරන්න පුළුවන් නම් ඔයාට පුළුවන් මේ ලෝන් එකට ඇප්ලයි කරන්න. අපි කොහොමද මේ ලෝන් එකට ඇප්ලයි කරන්න කියලා බලන්න කලින් බලමු මොන බැංකුව හරහාද ඔයාට මේ ලෝන් එකට ඇප්ලයි කරන්න පුළුවන් වෙන්නේ කියලා. ඔයාට පුළුවන් People's Bank, Regional Development Bank, Hatton National Bank, NDB Bank, DFCC Bank, සම්පත් සහ මේ ස්ක්‍රීන් එකේ පෙන්වන බැංකු 15 හරහාම මේ ලෝන් එකට ඇප්ලයි කරන්න. හරි අපි දැන් එහෙනම් අවසාන වශයෙන් බලමු කොහොමද අපි මේ ලෝන් එකට ඇප්ලයි කරන්න කියලා. ඔයාට මේ ලෝන් එකට ඇප්ලයි කරන්න නම් මුලින්ම මෙන්න මේ දේවල් තුන රෙඩි කරගන්න ඕන. පළවෙනි එක තමයි MSCM+ ඇප්ලිකේෂන් එක. ඔයාට පුළුවන් indus.gov.lk එකට ගිහින් මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරලා print out එකක් අරගෙන ඒක fill කරගන්න. දෙවෙනි ડોකියුමන්ට් එක තමයි business registration certificate එක. ඒ කියන්නේ ඔයාගේ ව්‍යාපාරය ලියාපදිංචි කරලා තියෙන ලියාපදිංචි සහතිකය. මේකත් අනිවාර්යයි. තුන්වෙනි එක තමයි business plan එක. business plan එක ඊටාම වැදගත් වෙනවා. බැංකුවක් විසින් ඔයාට ලෝන් එක දෙනවද එහෙමත් නැත්නම් රිජෙක්ට් කරනවද කියලා තීරණය කරන්න. ඒ නිසා වා නිවැරදි business plan එකක් ඉදිරිපත් කරන එක ඊටාම වැදගත්. ඒ business plan එකේ ඔයාගේ ව්‍යාපාරය පිළිබඳ හැම දෙයක් ගැනම සඳහන් වෙන්න ඕන. එහෙම නැති වුණොත් ඔයාගේ ලෝන් එක රිජෙක්ට් වෙන්න තියෙන සම්භාවිතාව ඊටාම වැඩි. ඉතින් මේ ડોකියුමන්ට්ස් තුන රෙඩි කරගන්න විදිය ගැනත් මම අන්තිමට කියන්නම්. ඔයා මේ ડોකියුමන්ට්ස් තුන රෙඩි කරගත්තට පස්සේ ඔයාට පුළුවන් අපි අර කලින් කතා කරපු ඕනම බැංක් එකකට ගිහින් මේ ලෝන් එකට ඇප්ලයි කරන්න. මේ ලෝන් ස්කීම් එක හරහා රුපියල් බිලියන 25ක වගේ විශාල ණය මුදලක් ලබා දෙන්න නිසා ඔයා නිවැරදිව මේ ડોකියුමන්ට්ස් තුන බැංක් එකකට සබ්මිට් කරොත් අනිවාර්යයෙන්ම ඔයාට මේ ලෝන් එක ගන්න පුළුවන්. හරි අපි දැන් එහෙනම් අවසාන වශයෙන් බලමු. ඔයා ව්‍යාපාරයක් පටන් අරගෙන නැත්නම් ඔයාගේ ව්‍යාපාරය ලියාපදිංචි කරලා නැත්නම් සහ ඔයාට නිවැරදිව බිස්නස් ප්ලෑන් එකක් නැත්නම් කොහොමද මේ ලෝන් එකට ඇප්ලයි කරන්න කියලා. ඔයා බිස්නස් එකක් පටන් අරගෙන නැත්නම් ඔයා මුලින්ම ඔයාට ගැළපෙන ව්‍යාපාර අදහසක් හොයාගෙන ඔයාගේ බිස්නස් එක පටන් ගන්න ඕන. ඒ වගේම ඔයා බිස්නස් එකක් පටන් අරගෙන තවම ලියාපදිංචි කරලා නැත්නම් ඔයාට සිද්ධ වෙනවා ඊට පස්සේ ව්‍යාපාරය ලියාපදිංචි කරගන්න. මේ ව්‍යාපාරයක් ලියාපදිංචි කරන විදිය ගැන සම්පූර්ණ වීඩියෝ එකකුත් අපේ channel එකේ දාලා තියෙනවා. ඔයාට පුළුවන් description එකේ තියෙන link එකෙන් ගිහින් ඒ වීඩියෝ එකත් බලන්න. ඒ වගේම තමයි business 360 පාඨමාලාව හරහා ඔයාට මේ ව්‍යාපාර අදහසක් හොයාගන්න තැන ඉඳලා business එකක් පටන් අරගෙන ඒ business එක ගැන market research එකක් කරලා business plan එකක් හදලා ඔයාගේ ව්‍යාපාරය ලියාපදිංචි කරගෙන සාර්ථක කරගන්න අවශ්‍ය හැම දෙයක් ගැනම කතා කරලා තියෙනවා. ඉතින් ඔයා ව්‍යාපාරයක් පටන් ගන්න හිතන් ඉන්න කෙනෙක් වුණත් දැන්ටමත් ව්‍යාපාරයක් පටන් අරගෙන ඉන්න කෙනෙක් වුණත් ඔයාගේ ව්‍යාපාරය දියුණු කරගන්නත් මේ business 360 පාඨමාලාව ඔයාට ඊටාම වැදගත් වෙයි. ඉතින් අපේ මේ business 360 පාඨමාලාවත් එක්ක join වෙලා ඉන්න ස්ටුඩන්ට්ස්ලා දැනටමත් තමන්ගේ ව්‍යාපාරය පටන් අරගෙන ඒක ලියාපදිංචි කරගෙන මේ ලෝන් එකට ඇප්ලයි කරලා තියෙන්නේ. ඒ සඳහා අවශ්‍ය A to Z ගයිඩ් එක අපේ ස්ටුඩන්ට්ස්ලට WhatsApp channel එක හරහා ලබා දීලා තියෙනවා. ඉතින් ඔයත් කැමති නම් කුඩා ව්‍යාපාරයක් පටන් අරගෙන ඒක පියවරෙන් පියවර දියුණු කරගන්න ඔයාට පුළුවන් මෙන්න මේ පෙන්නන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා business 360 පාඨමාලාව ගැන වැඩි විස්තර දැනගෙන ඔයා කැමති නම් පාඨමාලාවත් එක්ක join වෙන්න. එහෙනම් අපි අදට ගිහින් එන්න. මේ වීඩියෝ එකේ මොනවා හරි ගැටලු තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ වගේ වටින වීඩියෝස් ඉස්සරහටත් බලන්න කැමති නම් දැන්ම අපිව subscribe කරලා තියාගන්න. එහෙනම් අපි මේ වගේම වීඩියෝ එකකින් නැවතත් හම්බ වෙමු.